ඔන්න අද අපි බලන්න යන්නේ පලායන මුණසිංහ හાર્ඩ්වෙයාර්ගේ ටයිල් ඇඩිසිව් රීස්ටොක් වුණ විදිය. ඉතින් සිස්ටෙක් රෙඩ්, ග්‍රීන්, බ්ලූ කියන තුන් වර්ගයේම ටයිල් ඇඩිසිව් අද රීස්ටොක් කරා. මේ තියෙන්නේ C2 ග්‍රේඩ් ටයිල් ඇඩිසිව්. ඒ කියන්නේ රතු පාට ටයිල් මොටර්. සාමාන්‍යයෙන් වියලි තැන්වල, බිත්තිවල, බිමට වගේ ටයිල් අලවන්න ගන්නේ මේවා තමයි. එතකොට මේක තමයි C2T ටයිල් ඇඩිසිව්. ඒ කියන්නේ කොළ පාට ටයිල් මොටර්. මේක තමයි බාත්රූම්, කිචන්, පිටත බිත්ති වගේ තෙතමනය සහිත තැන්වල ටයිල් අලවන්න ගන්නේ. සහ මේක වෝටර් රෙසිස්ටන්ට්. එතකොට මේක තමයි CT2E ග්‍රේඩ් ටයිල් ඇඩිසිව්. ඒ කියන්නේ නිල් පාට ටයිල් මොටර්. ලෝකෝ පොසිලින් ටයිල්, නැචරල් ස්ටෝන්ස් අලවන්න, හීටඩ් ෆ්ලෝර්ස් වල ටයිල් අලවන්න තමයි මේක ගන්න. මේකට අල්ට්‍රා ග්‍රිප් එකක් සහ ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හොඳම තත්ත්වයේ ටයිල් ඇඩිසිව් ගන්නවා නම් තලායන මුණසිංහ හાર્ඩ්වෙයාර් ස්ටෝර්ස් එක තමයි.